කඳුකරෙන් ගලාගෙන එන මීදුමත් එක්ක ඔන්න මේ උදා වෙලා තියෙන්නේ මගේ ගම්මානයට ලස්සනම ලස්සන පාන්දර යාමයක්. මම මේ ගෙට ගොඩ වුණේ උදැල්ල අරගෙන එන්න. උදැල්ලත් එක්ක අරගෙන එන්නේ මොකක්ද බලන්නකෝ. උදැල්ල අරගෙන එන්නේ තණකොළ උදුළු ගාන නම් නෙමෙයි අද හොඳේ. උදැල්ලෙන් තමයි මම පොල් ගෙඩිය ලෙඩි ගහගන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ පොල් ගෙඩිය ලෙඩි ගහගන්න තමයි මේ ලෑස්තිය. යකඩ උලට වඩා උදැල්ලෙන් පොල් ගෙඩියක් ලෙඩි ගහගන්න එක පහසුයි. දන්නේ නැති අය බලා ගන්නකෝ. මෙන්න මේ විදියට එක තුඩ පැත්තක් උඩට තියලා හොඳට කකුලෙන් තදට පාගගත්තාම අපිට පුළුවන් ඒ තුඩ පැත්තෙන් පොල් ගෙඩිය මෙන්න මේ වගේ ලෙලි 2-3ට ගහලා ගන්න. යකඩ උලට බර දීලා පොල් ගෙඩිය ලෙඩි ගහනවට වඩා මට නම් උදැල්ල පහසුයි. ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ. උදැල්ලත් ගේ ඇතුලෙන් තියලා පොල් ගෙඩිය බිඳගන්න මන්නේත් අරගෙන එන්න තමයි ගේ ඇතුලට ගියේ. පොල් වතුර කියන්නේ ඉතාමත් ගුණදායී දෙයක්නේ. ඉතින් පොල් ගෙඩිය ටිකක් වේලිලා තියෙන්නේ. මං හිතන්නේ මේ ගෙඩියේ වතුර පැණි රසයි. මොකද වේලිච්ච පොල්වල පොල් වතුර හරිම පැණි රසට තියෙන්නේ. ඒ වුණාට හරි ගුණවත්. මේ වගේ පායන දවස්වල පොල් වතුර කියන්නේ හොඳ පානයක්. ඉතින් පොල් ගෙඩිය මෙන්න මේ වගේ එකපාරින් බිඳගෙන ඉවර වෙලා ඊට පස්සේ මම පොල් වතුර ටිකක් බිව්වා. අද මම පොල් ටික ගාගන්න මෙන්න මේ එළියේ තියෙන මුල්තැන්ගෙට තමයි ආවේ. කොතනට ආවත් මෙන්න මේ කිඩිය එක්ක නම් මට පොල් ගාගන්න වැඩේ ගොඩක් අමාරුයි. මොනවා කරන්නද? එයා ඉතින් පොල් කන්න ගොඩක් ආසයිනේ. මෙන්න මේ විදිහට තමයි පොල් ටික ගාගත්තේ. දැන් මං කියන්නම්කෝ මම මේ වේලිච්ච පොල් ගෙඩියක් ගාගත්තේ ඇයි කියලා. මේ ලෑස්ති වෙන්නේ රසම රස රොටි හදන්න. අද මම හදන්නේ පොලුයි පාන් පිටේ දාලා රොටි නෙමෙයි. ඒ කියන්නේ පොල් රොටි නෙමෙයි. මම මේකට එකතු කරගන්නවා රතු ලුණු ගෙඩි ටිකක්, කැරට් ඩලයක් මෙන්න මේ විදිහට ගාලා අරගෙන ඒකට එකතු කරගන්න තමයි හැදුවේ. අනිවාර්යෙන්ම පුංචි ළමයි ගෙදර ඉන්නවා නම් ඔයාලටත් පුළුවන් පොල් රොටි වලට ගොටු කොළ, ඒ වගේ ගුණවත් කොළ జాතියක්, ඒ වගේම මේ වගේ කැරට් වගේ එළවලුවක්, ඒ වගේ දෙයක් එකතු කරලා රසටම එළවලු රොටියක් හදලා දෙන්න. ඔයාලා දැක්කද මම ලුණු කුඩු නෙමෙයි ලුණු වතුර තමයි පොල් ටිකට දාලා හොඳට කලවම් කරගත්තේ. ඒකට හේතුව තමයි පොල් රොටි අනන්න අපි වතුර දාගන්නවනේ. වතුරයි ලුණු කුඩුයි දෙක කියන්නේ වෙනම දානවට වඩා ලේසි ලුණු ටික වතුරේ දිය කළාම දාගන්න එක. එතකොට එකටම අනන්න පුළුවන්නේ. අන්න ඒ විදිහට ඒක කලවම් කරලා ඉවර වෙලා කැරටුයි රතු ලුණු ටිකයි මෙන්න මේ විදිහට හොඳට අනාගත්තා. මේ තියෙන්නේ හොඳට හලාගත්ත පාන් පිටි. පාන් පිටි හලා ගන්න ඕනේ. මොකද පාන් පිටි වල ගුල්ලෝ, ඒ වගේම පුංචි පුංචි රොඩු කෑලි මේ වගේ දේවල් තියෙන්න පුළුවන්නේ. ඒ නිසා පාන් පිටි හලලා තියාගන්න එක ලේසියි. හලලා තියාගත්තු පාන් පිටි ටිකත් මේ විදිහට දාලා මෙන්න මේ පදම. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ රොටි හදන විදිය. ඉතින් දැන් හදන්නේ රොටි හදන විදිහටම තමයි. වෙනස උනේ අර ගුණවත් වෙන්න, ඒ කියන්නේ පොඩි
එක්කෙනාට ටිකක් රසට තියෙන්න මොනවා හරි අමතරව දෙයක් එකතු කරගත්තු එක. දැන් හදන්නේ මට ලේසි අතේ රොටිය, ඒ කියන්නේ රවුමට හදනවට වඩා මෙන්න මේ වගේ පිඟානක් අරගෙන මේකේ රවුම් හැඩයට හදාගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට රොටි ටික ලෑස්ති කරගත්තා. රොටි කන්න මම ලෑස්ති කරගන්නේ පරිප්පු එකක් මිරිසට තෙල් දාලා. මේ බලන්නකෝ සුදු ලූණු ටිකක් හොඳට තෙලේ බැදිලා එනකොට ඒකට අප ටිකකුත් එකතු කරලා ඔයාලට තියෙනවා නම් මිරිස් කරලුත් දාගන්න. මම දාගත්තේ නැත්තේ පොඩි එක්කෙනාට හදන නිසා. ඉතින් මිරිස් කරලුත් දැම්මනම් හරිම රසයි. දැන් උයාගත්තු පරිප්පු ටික මේකට දාලා ටක් ගාලා වහගන්න ඕනේ. එතකොට තමයි පරිප්පු එකේ සුවඳ රස එහෙම්ම තියෙන්නේ. ඔන්න ඉතින් රොටි ටික මේ විදිහට තමයි මම ලෑස්ති කරගන්නේ. දැන් මේ හදන්නේ රොටි කබලත් ලිපේ තියලා හොඳට රොටි ටික පුච්ච ගන්න. මම හදාගත්තු මිශ්‍රණයෙන් රොටි 3ක් හදාගත්තා. චූටි දෝනිටයි මටයි ඇතිනේ. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්න අයටත් මෙන්න මේ විදිහට ටිකක් වෙනස් කරලා ඔයාට පුළුවන් ඕනම දෙයක් මේ රොටියට එකතු කරගන්න. රතු ලූණු, රට ලූණු ඕනම ලූණු වර්ගයක් පුළුවන්. ලූණු ඒ කියන්නේ දැන් මේ රොටි කබලේ රොටිය පිච්චෙනකොට ලූණු සුවඳත් එක්ක හරිම සුවඳක් එනවා. පරිප්පු එකක් තෙල් දාගත්තෙන් මේක කෑලි කඩලා ඉවර වෙලා පරිප්පු එකට දාගත්තාම පරාට කන්න වගේ කන්න පුළුවන්. ඉතින් අපේ චූටි දෝනි ආස ඒ විදිහට. ඉතින් මං ඒ විදිහට රොටි හදලා දෙන්න තමයි හැදුවේ. මේ තියෙන්නේ ලස්සනට හදාගත්තු මගේ රොටි ටික. දැන් බලන්න හදන්නේ රස. බලමු. මිනිස්සක් නෙමෙයි. අද මම හදාගත්තේ පරිප්පු තෙල් දාලා රොටි කන්න. මේ තියෙන එක බලමු කොහොමද කියලා. කාලා. පරිප්පු තෙල් දාලා එක හදාගත්තා. ඉතින්යි හදන්නේ. මානසයි ඔයගොල්ලෝ හදලා කාලා බලන්න. එන්න. චුඩ්ඩෝන් දාගෙන බලන්න කා. පරිප්පු ටික කන්නද? සයි. මේකට දැන් උණුවෙන් තේරුවත් ඔක්කගෙන විමහන මාලයි. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.